ගායන ශිල්පියෙකු, පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, ටෙලි චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, කතා සහ දෙවස් රචකයෙකු, නිසල කැමරා සහ වීඩියෝ කැමරා ශිල්පියෙකු. මොකද අපේ දොස්තර මහත්තයා මේ අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ? හංසි. මම මේ කල්පනා කරේ අපි මේ ලෝකෙ මිනිස් වෙලා ඉපදිලා සමහර වෙලාවට තිරිසන් සතුන්ටත් වැඩි අසරණ වෙන වෙලාවල් කොච්චරනම් තියෙනවද? ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ඇයි දොස්තර මහත්තයාට මේ වෙලාවේ ඕ වගේ දෙයක් කල්පනා වුනේ? මගේ මොකක් හරි වැරද්දක් වුණාද? එහෙමත් නැත්නම් අපේ මේ සම්බන්ධෙට කවුරු හරි මොනවා හරි කිව්වද? කවුරු හරි මොනවා හරි කියන්න මට කවුරුත් ඉන්න එපායි. එහෙනම් මොකටද අපේ ඔය හැටි අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ? මම මේ කල්පනා කළේ මංගාවට බෙහෙත් ගන්න ආපු ලෙඩා බෙහෙත් දුන්නු දොස්තර මහත්තයා වසී කරගත්තේ මොන වසී ගුරුකම කරලාද කියලා. හපෝ පුංචි බබා ගුරුකම දෙන්න දෙයක් නැහැ. මාව දැලේ දාගත්තා වගේ තව කී දෙනෙක් දැලේ දාගෙන දන්නේ. හංසි මේ විදිහට hina වෙලා ඉන්නා වගේම අනාගතේ අපිට අඬන්න වෙයිද දන්නේ නැහැ නේද? මට ලොකු බයක් දැනෙනවා දොස්තර මහත්තයා. මොනවද හංසි බය හිතෙන්නේ? මගේ ජීවිතේ ආදරය කියලා ඇති වුණා නම් ඒවා ගැන විතරයි. ඒ වුණාට මට වෙලාවකට බය හිතෙනවා ඒ ආදරේ මගෙන් දුරස් වෙයි කියලා. මොනවද හංසි මේ කියන්නේ? මම පුංචි කාලේ ඉඳන් ගොඩාක් දුක් විඳ කෙනෙක්. ඒ දුක කඳුල ආයමත් මගේ ජීවිතේ එනකොට මම කොහොමත්ම කැමති නෑ. ඒ තරම් මම දුක් විඳා. හංසි මම දැන් වාටුවට යන්නත් ඕනේ. අම්මට කියන්නකෝ මං ගියා කියලා. බොන්න. මං ගිහලා එන්නම්. සංක පරිස්සමෙන් යන්න. අද උදේ වැහිපොදයක් ගියා. දෙනිය කඩේ හරිය පාර ලිස්සනවා ඇති. පරිස්සමෙන් යන්න.
දුවේ හංසි මම මේ උඹෙන් අහන්න කියලාමයි උන්නේ. අර මෙහි අනේන දොස්තර මහත්තයා කොහේ කෙනෙක්ද? දූර පළාත කෙනෙක් තාත්තේ. මොකද මේ කවදාකවත් නැතුව ළමයිගේ තාත්තා එහෙම ඇහුවේ? ඇහුවේද? අද දොස්තර මහත්තුරු කියලා ඉන්න හුඟ දෙනේ දොස්තර මහත්තුරු නෙවෙයි. රටේ බෙත්තු. කාටකයි රටේ. ඒකයි මං එහෙම ඇහුවේ. තාත්තයි කතාවෙත් ඇත්තක් තියෙනවා දුවේ. අපි දෙන්නටම දුවේ කියලා ඉන්නේ ඔබ විතරයි ඉන්නේ. අනේ අපිට පුතේ ඒ කතාව නම් ඇත්ත. මම මගේ අම්මටයි තාත්තටයි කවදාවත් බොරු කරන්නේ. Dengar bang, soalnya take. Nah, ayo katain nih. Soalnya take. ආහනේ මේ අපේ මුදලාලිනේ මොකෝ මිදුලට වෙලා හිටගෙන හිට ගන්න නැතුව නිදාගෙන ඉන්නේ. එහෙන්ට ගෙට බක් පුදින්න දෝ හිටපන්. සෝලතා උඹේ මිනිහා මාස 3කින් මගේ පොලිස් අල්ලි කිවලනේ. අනේ මුදලාලි මේ පාර වගාව සේරම පාළු වෙලා ගියානේ. ඒ මොකද? මේ මැස් වගක් බීලා ගොවිතැන ඔක්කොම විනාශ වුණා. ඕන්ට කියන්නේ කීඩයෝ කියලා. කොහෙද ඉතින්? බෙහෙත් තෙල් ටිකක් ගහ ගන්නවත් අතේ පිච්චියක් තියෙන එකක් ඈ. අපේ මිනිස්සයාගේ වැඩේ උදේ හිටන් රැය වෙනකම් බිබී නටන එකනේ. ඒකනේ මම උඹට කිව්වේ අපරාධ මේ මිනිහට අහු වුණා. හොඳටම අහු වුණා. ඔන්න අල්ලා ගන්නවා නම් අල්ලා ගන්න තිබුණේ මේ වගේ රත්තරන් කඳක් වෙයි ඉන්නේ. මේ මිනිහට උදේ ඉඳලා හැන්දෑ වෙනකම් බොණ්ඩ සල්ලි තියෙනවා. මගේ පොලිස් සල්ලි ගෙවන්න සල්ලි නැහැ. මේ උඹට බේත් ගහ ගන්න සල්ලි එහෙම වුණාවක් තියෙනවා නම් උඹේ කවිල මට කියපන්. මන් දෙන්න. වගේ ඇතතාවම විශේ සල්ලි නැතේ මට අපිච්චි නැතේ බල අනේ පව් වසරණය හේතුපාල ඉස්සෙල්ලම කියහන්කෝ බං උඹාපු හේතුව මොකක්ද කියලා හේතුපාල කියහන්කෝ උඹාපු හේතුව මොකක්ද කියලා Excuse me miss. Dr. Sanka ඉන්නවද දන්නේ? සෑද වාට්ටු බලන්න. මට පොඩ්ඩක් ડોක්ටර්ව හම්බ වෙන්න ඕනේ. මිස් කවුද? මම හංසි. හංසි නිසංසලා කියන්නේ. පොඩ්ඩක් ඉන්න. සර්ට කෝල් එකක් දීලා බලන්න. සර් මම වස්සලා කතා කරන්නේ. කවුද හංසි කියලා ගර්ල් කෙනෙක් ඇල්ලිනවා සර් හම්බ වෙන්න. හරි සර්. හරි සර්. මම කියන්නම් සර්. සර් ඉක්මනට එන්නම් කියලා මිස් ක්ලිනික් එකට. හංසි පොඩක් වෙලාද කියලා නෑ නෑ ටිකක් වෙලා. අපි යමුද එහෙනම් මොකද මේ ළමයා එකපාරටම නිකන්ද වෙලා අර ඈත කන්දෙන් හමාගෙන සීතල මදනල වලට හදවත ගල් ගහිලාද ගල් ගැහුණට කමක් නෑ. මොකද ළඟ ඉන්නේ දොස්තර මහත්තයෙක්නේ. අඬන ඇස් වලට ආයි අමුතුවෙන් කඳුළු දෙන්න දෙයක් නෑ දොස්තර මහත්තයා. ඇයි ආදරේ දුක දන්නේ ආදරේ කරන හදවතක් විතරයි.
හංසි මං එහෙම දෙයක් හිතලා කිව්ව නෙමෙයි. මම්මී මැව්වට දොස්තර මහත්තයා අමනාපයක් ගන්න එපා. අපේ අම්මයි අප්පච්චි ඇහුවා අපේ මේ සම්බන්ධයට දොස්තර මහත්තයා ගෙදරින් කැමතිද කියලා. ඒගොල්ලන්ට දොස්තර මහත්තයාගේ දෙමව්පියෝ එක්ක කතා කරන්න ඕන කිව්වා. ඇයි ඔය එකපාරටම අප්සෙට් උනේ? මම මුකුත් නරක දෙයක් ඇහුවද? ඇයි ඔය එකපාරට මෙහෙම ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ හංසි? අපේ අම්මා තාත්තා කැමති වුණාට මං ඔයාලට පොරොන්දුවක් වෙනවා. මං කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මම විශ්වාස කරන්න. හරි. අපේ අම්මා තාත්තා බැරි වෙලා හරි අකමැති වුණොත් ඔයා මොකද ගන්න තීරණය? අම්මා තාත්තා අකමැති වුණත් දොස්තර මහත්තයාගේ කැමැත්ත මගේත් කැමැත්ත. අපි අමහන්සි. මාත්‍යා යටත් ඇවිල්ලා මේ තෙල් සාත්තු කරගන්න ඕනේ. හරි. අර දුන්න තෙල් කොප්පිය උදේ හවස ගා ගන්න ඕනේ. හරි. හරි. දෙන්න තල්ලි. යන්න. තල් කාඩ දෝනේ. ලෙඩත් කොට. ආහා. මඩම්. යන්න. මඩම් සියලු වේදනාවක් එක්ක වටම ගාව තෙල් බේත් ඔක්කොම තියෙනවා. ශරි. ය මඩම් මොකද අමාරුව? නෑ අපේ නෝන්නට කිසිම අමාරුවක් නෑ. ඔබ දන්නවද මගේ අමාරු? මඩම් කියලා මඩම්ගේ අමාරුව මොකද? කියන්නේ නානා. මෙතනින් පටන් ගත්තපුවාම මේ පල්ලෙහාට යනකම් කැක්කුමේ බෑරට වැඩි. මඩම්. ඔක පව් වෙනකොට කව් තමයි වෙනවා. ඔක පහු වෙනකොට අංශක භාගයට යන්න ඉඩ තියෙනවා කකුල. උණු තැන. වෙනද කකුල? මේ තියෙන්නේ උඹේ කකුල නෙමෙයි මගේ කකුල. මඩම් කකුල වෙනද මඩම්ගේ? මේ මැනික මේ යන්න කේකක් පෙන්නන්න හදන්නේ. ලෙඩ බලන්න තෝ කොහමද බෙදෙනවා? නෑ ඔය කතාව ඕනේ නෑ. මඩම් කීයද? දෙන්න මඩම්. මඩම්ගේ අමාරුවට මඩම් ඕක ලෙච්චි පසුව අමාරුවක් නෙමෙයි. ඕක පහුනාම හන්දිපත් රුදාව විතරක් නෙමෙයි අංශ භාගයටත් එනවා. ඇත්තද? ඒ කොණ්ඩේ කළු කරන්න බේතක් මොකුත් නැද්ද? කොණ්ඩේ සුදු කොණ්ඩේ කළු කරන්න පුළුවන්. මාත්‍යට උසෙන්ඩත් ඔන්න මගා තෙල් බෙත් කියනවා. ඇයි ඉතින් ඔයා උසනෝ ගියේ? මම ඒද වෙදාට එහෙම. මෙන්න මේක අරන්. මෙන්න. හොඳට තාත්තුව දෙන්න ඕනේ. තෙල් සාත්තුව. උදේ හවස රේ. හරි. උදේ හවස රේ. රෑ. හරි. වැඩි අනේ නානගේ රැවුල දැක්කම නිකන් එළුව මතක් වෙන්නේ. මාත්‍යා මැඩම් නැත්නම් වෙන දවසක එනවා. හරි. කොණ්ඩේට දෙන්න වෙනවා තනියෙන් එන්න. එන්න තව කාට දෝනේ. එන්න. සංක මොකද බර කල්පනාවක? නෑ නිකන් චන්. නිකන් එන්න බෑ. හංසිවත් මොකුත් කිව්වද? නෑ. එහෙනම් කල්පනා කර ඉන්න. මම මේ කල්පනා කළේ කවදාරි දවසක මට මේ කතාව හංසිට කියන්න වෙනවා චන්න. මොන කතාවද සංක? මම පුංචි කාලේ ඉඳන් අම්මෙත් තාත්තත් එක්ක ආසාවටවත් දැක්කේ නැතුව අනාථ මඩමක හැදුණු කතාව. මට මේක හංසිට කියන්න පුළුවන්. ඒත් කවදා හරි දවසක හංසිගේ අම්මයි තාත්තයි මේක දැනගත්තොත් මොනව වෙන්නද මචං? ඕනේ නම් අම්මෙක් අපෙක් නැති උඹ වගේ කෙනෙකුට මගේ දුව දෙන්නේ නැහැ කියලා බැලලා පන්න ගන්න. ඒක එහෙම වෙයිද? ඔබට පිස්සුද සංක? සංක මාවතේ හැදුනත් අනාථ කඳවුරක හැදුනත් මඩමක හැදුනත් ඒ මනුස්සයා ළඟ හොඳ ගතිගුණ තියෙනවා නම් උගත්කම තියෙනවා නම් ඒ මනුස්සයා කොහේ හැදුනත් මොකද? අනික සංක ඔයා ලෙඩ්ඩු දහස් ගණන් සනීප කරපු වෛද්‍යවරයෙක් කියලා අමතක කරන්න එපා. ඒක තේරුණාද?
හෙලෝ හරි හරි මං එන්නම් දැන් පොඩි කර යන්න වෙනවා බෑඩ් පේෂන් කෙනෙක්ද? ඔව් යමු. මොකද හංසි පුතේ කවදාකවත් නැතුව මලණේක වෙලා වගේනේ ඈ මගේ ඇඟිලි ටිකක් අමාරුයි අම්මේ. මේ අතපය ඔක්කොම නිකන් පොල්ලකින් ගහලා වගේ රිදෙනවා. උනත් ගැනෙන්න වගේද මන්ද. ඇඟත් ටික රස්නේ වගේ. තාත්තව යවලා ගුරු ගමේ කට්ටනි මහතිරේ එන්න කියලා තෙල් ටිකක් මතුරලා දෙහි ටිකක් කප්පලා දැම්මම ඒ ඔය සේරම ඇරලා යයි පුතේ. ඒක නෙමෙයි. ඔබ කාට හරි බය වුණාද දුවේ? කාට බය වෙන්න දම්මේ? මං හදිසියට එළියට ගියත් අම්මත් එක්කනේ යන්නේ. රෑ ජාමේ ඇවිදින්න නොගියට උඹ ඉතින් හැමදාම නාන්න යන්නේ ඉර මුදුන් වෙලාවටනේ. කෝ ඉතින් එපා කිව්වට අහන එකක් ඈ. උඹලේ ආතම්ම ඉන්න කාලේ නම් කවදාකවත් මට නම් ඉර මුදුන් වෙලාවට නාන්න යන්න දුන්නේ. මොකද දන්නවද? ওই වෙලාවට තමයි යක්කු පෙරේතය කුම්බාණ්ඩියෝ ගැවසෙන්නේ. පැරණියයි කියලා තියෙනවනේ. බවලත් උදවිය ඉර මුදුන් වෙලාවට නාන්න යන්න හොඳ නැහැ කියලා. මොකෝ අම්මයි දුවයි බර සාකච්ඡාවක්. හන්දට යන්නවද? හන්දට යන්න නෙමෙයි යන්නේ. මේ දරුවට උණ ගෙනෙන්න එනවා. හැබැයි වෙන්න. දරුවට බෙහෙත් ටිකක්වත් ගත්තා නම් තමයි හොඳනේ. බෙහෙත් කරන්න ඉස්සෙල්ලා කට්ටනි මහත්තයාට එන්න කියලා තෙල් ටිකක් මතුරලා දෙහි ටිකක් කපලා දාමු. අපි තරුණ කාලේ අපිට ඉංග්‍රීසි බෙහෙත් කළේ නෑනේ අපේ අම්මලා. ගමේ වෙද මහත්තයයි කට්ටනි මහත්තයයි තමයි සේරමටම ආවේ. ඉරුවලි නගා හන්ද පායගෙන එනවා වගේ මාගාවට ආවේ මොකෝ? පිම්පාලයිය බරටම වැඩ වගේ. වැඩද කියලා අහනවා නගා. වත්ත පිටේ ඔක්කොම පෙලි පිහිලි කොලා. මොකද අපේ ගෙදරට ලියුම් මහත්තුරු එනවයි කියලා මං හිතුවේ. බලනකොට ඒගොල්ලෝ පීඑච් මහත්තුරුලු. ඔක්කොම කැලේ සුද්ධ කොල්ල දාන්නයි කිව්වා. පිම්පාලයියේ මං ආවේ දෙහි ගැට ටිකක් ගෙනියන්න කියලා. ඇට ළඟ ඇට හිටවන්නද? දෙහි ගැට නෙවෙයි අයියා. දෙහි ගැට. දෙහි ගැට. දෙහි කපන්න. කාටද? ඇයි අයියා අර දන්නේ නැද්ද? නුවර පළාතේ දොස්තර මහත්තයා බඳින්න ඉන්න හංසි අක්කා. හංසි අක්කා? ඒ කවුද? සයිමන් මාමගේ දුව. දැනුයි මගේ මොල්ල ගෙඩියට ආවේ. හංසි නෝනා. නගා යම් දෙහි කඩන්න. එන්න. දැන් කීයක් විතර ඕන වෙනවද? අනේ එහෙම අහන්න එපා මැනිකේ. මේ අපේ ගල් වැඩපලේ වැඩ කරන අපේ මිනිස්සුන්නේ. ඔන්න ඔය 10 15000 දීලා දාන්න. ඔබ ගොඩ පෙරක දොරුවෙක් නොමි ඉඳහන්. කීයද සයිමන් ඕන වෙන්නේ? ඒ 3000ක්වත් දුන්නොත් හොඳයි මෑනිකේ. මාසේ පඩියෙන් කපා ගන්නවනේ. 3000ක් නම් මේ වෙලාවේ මං ගෙනල්ලා නෑ මේ සයිමන්. මේ තියෙන්නේ. බිලක් ගෙවා ගන්නත් එක්ක ආවේ. 10යි. බයි ඉඳහන්කෝ. 2000යි. හරි. දෙන්න මැනි. මේක තියාගන්නකෝ. ඔන්න ඔය තව 10ක් විතර දෙන්න මැනිකේ. කිව්වනේ කට වහගෙන ඉන්න කියලා. හොරෙන් ගෙදර. මේක දෙන්නකෝ හේතු අයියා දුන්නා කියලා.
ඔක්කොම මල් ටික හරිද? හරි ගුරුනාන්සේ. පඳුරු ගෙනාව ගුරුනාන්සේ. දොළපි දෙන්නේ. ඒවත් හරි. දියමස් ගොඩමස් ගෙනාව ගුරුනාන්සේ මේ තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. අපේ නැති වෙච්ච දවසක අවංකව සේවය කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳයි ගුරුනාන්සේ. තේරුණා? ඉදිරියට තුන්නේ. මොංකබල පොඩ්ඩක් පත්තු කරන් ආවනම්. ඔන්න බලන්න කට්ටඩි මහත්තයෝ කොච්චර කල්පනාවෙන් වැඩ කළත් අන්තිමට අමතක වෙච්ච හැටි. මං හරි ගේන්න. මොකුත් නැද්ද? මොනවා හරි පොඩ්ඩක් තිබුණා නම් ඉතින් හොඳයි තමයි. ඒත් කට්ටඩි මහත්තයෝ මෙදා පාර ගොවිතැන් පාලුණාට පස්සේ සේරම සවුත් වෙලා ගියා. ඉන්නකෝ එහෙනම් මම පොඩ්ඩක් අයියාට කතා කරලා බලන්න. කොමලේ මොකක්ද ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් තමයි. ඒ වුණාට ඉතින් මේ වෙලා තියෙන වින්නැහි හැටියට අයියන්ට මෙහෙම කියන එක හොඳද මන්ද? මොකෝ කෙලීට තොවිලයක්වත් නටන්න බෑ. අපෝ නෑ. කට්ටඩි මහත්තයා කිව්වා ඇඟරත් කරගත්තා නම් හොඳයි කියලා. අයියනි දන්නවනේ ඉතින් මගේ ළඟ තිබුණා නම් මොකෝ ඉතින් මන් නොදන්න. අයියන්දි අමනාප වෙන්න එපා මම මෙහෙම කිව්වට. මේ අපේ සෝමලතා ගියා වක්කඩ දෙනිය රොසලින්ගේ ගෙදර බනට කොකිස් ටිකක් හදලා දෙන්න කියලා. ඒ මදිවට රොසලින්ගේ මිනිස්සයා ඒක ඇවිල්ලා කියාපි මටත් එහෙන්නේ කියලා. ඔය කියන්ට හදන්නේ යන්ට ඕනි මගේ අතේ තඹයක්වත් නැtei කියලානේ. ඒ තරංග ගොහෙන් කට්ටඩි උන්නට ඕන දේ අරන් දීලා ඉතුරු හරින් බග ඔකත් තියන්න. අපේ අයියන්දි මේ කරගත්ත පිනෙන් බුදුන් දැක නිවන් දකින්න ඕන. මේ දොස්තර මහත්තයා නෝයි කිව්වා. නෑ මනේ විභාගයකට කොළඹ ගොහින්. ඒකෙන් කාරි නෑ. හනිකට ඔබ ගිහින් වරෙන්. හොඳ බෑ හොඳ. දාන පාරමී රාජ්‍ය සංඝ පීදාස මහත්තයානේ. ඉතින් මම මේ ගියා රත්තරන් මුදලාලිලා. ඉතින් රත්තරන් මුදලාලි නෑ. මං ගිහලා එන්න. හොඳයි. මුදලාලි නෑ. හොඳ වෙලාව. Raja Sanggapo hisati dukiyata dana parami Brale
මුදලාලි! 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 කවුද? මේ ගිරිගෝරිස්නේ. මොකද ගිරිගෝරිස්? වාසියක්වත්ද? මා හිතේ පොලිසාලි ටික එකතු කරලා ගෙනල්ලා වගේ. හැබැයි මේ වෙලාවේ මුදලාලි නම් ගෙදර නෑ. මැනිකේ මං අද ආවේ මුදලාලිට හොඳ වයින් දෙකක් කතා කරලා යන්න. තින් ගිරිගෝරිස් හොඳ වයින් දෙකක් මුදලාලි ඉන්න ඕනේ. මට කිව්වා මහවරයිනේ. මැනිකට කිව්වහම මොකද? මේ මුදලාලි කොන්න වැඩ හින්දා මගේ පවුලත් කඩා හිරෙන්න යන්නේ මැනිකේ. මේ ගිරිගෝරිස් ඇයි? ඒකත් එහෙමද? මේ හරි ගිරිගෝරිස් දුක් වෙන්න ඕනේ නෑ. අපේ මුදලාලිගේ ඇස් වහ කට වහ යන්නත් එක්ක මගෙන් දෙහි ගෙඩි 21කුයි මුදලාලිගෙන් දෙහි ගෙඩි 21කුයි 42ක්ම අරගෙන දැන් මුදලාලි ආපුවාම මං හැන්දෑවට දෙහි කපන්න. දැන් ගිරිගෝරිස් යන්න. මැනිකට කිව්වා මොකද මැනිකේ? දවස් ගානකින් හරියමන් කෑම වේලක් කෑවේ නෑ මැනිකේ. අර ගොවිතැන්පත් පාළු වෙච්ච දවසේ ඉඳලා අතේ පිච්චියක් නෑ. අනේ මැනිකට පුළුවන් නම් මට කොහොම හරි රුපියල් 500ක් හොයලා දෙන්න. මම පුළුවන් වෙලාවක අරන් ඉන්නම් මැනිකේ. මැනිකට බුදුන් දැක නිවන් දකින්න පින් ආයිතු වෙනවා මැනිකේ. හරි මේ මෙන්න මෙතන රුපියල් 500ක් තියෙනවා. මේකත් අරගෙන යනවා. ආයි ගේන්න ඕනෙත් නෑ දෙන්න ඕනෙත් නෑ. ওই මගතොටති හම්බුනාම මුදලාලිට දෙනවා. දැන් යනවා. එහෙනම් මං ගොයින් එන්නම් මැනිකේ. හරි. මැනිකේ මේ කරපු උදව්වට මැනිකේ බුදුන් දැක නිවන් දකින්න ඕනේ මැනිකේ. හරි. යන්න. මගේ සුදු වනන්දිට ධම්මං සරණේ සරණයි. මගේ සුදු වමන්දිට සංඝං සරණේ සරණයි. අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි. අනේ ඉතින් අපි දෙන්නට අනිකේ මම පරක් වුණාද? ඔව්. අපේ මහත්තයා තා පොඩිත්තකට ඉස්සෙල්ලාව නම් ගිරිගෝරිස්ගෙන් හොඳ ටිකක් අහගන්න තිබුණා. නෑ නෙමෙයි ඔව්. එහෙනම් මේ පොලිසල්ලි දීලා යන්නේ නැති. පොලිසල්ලි දීලා යන්න තමයි උල් පිහියකුත් දික් කරගෙන ගිරිගෝරියා මෙහාට ආවේ. නෑ මැනිකේ මං හිතන විදිහට ඔය ගිරිගෝරිස්ට සිකියුරිටි ගාඩ් එකක් නෑනේ මුදලාලි. එතකොට සල්ලිත් වැඩිපුර අරගෙන ආවනම් උල් පිහිය ඉනේ ගහගෙන එන්න ඇති ආත්ම ආරක්ෂාවටත් එක්ක. ආත්ම ආරක්ෂාවට මේ අපේ මුදලාලිගේ නොසන්ඩාල වැඩ හින්දා. නෑ නෙමෙයි ඔව්. හදවත දන්නව ඇතිනේ මොනවද කරන්න කියලා. උඹත් මේවට හවුල් අහුවෙන්න එපා. සිරිකිය. මුදලාලි ෂෝට් කට් එක අහුවෙලා වගේ. ළඟ නමන්න යන්න එපා මේ දවස්වල පරිස්සම් වෙලා ඉන්න. අනේ ඉතින් අපි දෙන්නට ජීවිතයේ හැම මිනිස්සෙකුටම ආදරය අත්‍යවශ්‍ය දෙයක් හන්සි. ආදරය කියන අකුරු හතර නිසා තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. ඒත් ඒ ආදරේ හරියට තේරුම් ගන්න නැතුව ජීවිතේ විඳිනවා වෙනකොට විඳුණාය නම් මොන තරම් ඉන්නවද? එක එකයි එක විදිහට විඳවනවා. ඒක නෙමෙයි මට ලොකු බයක් දැනෙනවා. ඇයි හන්සි? වාට උණ ගන්න නිසාද? බය වෙන්න එපා. I am a Dr. Sankar. හරි? හරි මම ඒක දන්නවා. හන්සි මම මේ කිව්වට ඔයා මං ගැන වැරදි විදිහට හිතන්න එපා. අපි දෙමව්පියෝ කියන දේවල් අහන්න ඕන තමයි. ඒගොල්ලන්ට ගරු කරන්න ඕන. ඔයාට සැරෙන් සැරේ උණ ගැන්නු නිසා අපි කොහොමද බ්ලඩ් එක චෙක් කරගමු.
දැන් යමු. මම පුතාට බුදු සරණයි. පන්තියට දෙන්න තියෙන සල්ලි ගත්තද පුතේ? ඔව් මං ගත්තා. මං ගිහින් ඉන්නම් අම්මා. පුතේ. උඹ විතරයි පුතේ මගේ ජීවිතේ තනියම තනියට ඉන්නේ. උඹේ අහිංසක තාත්තා. කුරා කුඹේකටවත් අරදක් කරපු කෙනෙක් නෙමෙයි. උමාක්කේ පොඩක් ඉන්න මාත් එනවා පන්ති යන්න. අම්මේ මං ගිහින් ඉන්න. අක්කා කොහෙද මේ යන්නේ? මම මේ හන්දේ කඩේ ගාවට යනවා නංගි. යයියා. අම්මා. ඔය ඒකනේ යෝධිය මම ඔයාට කියන්නේ. ඊදර වැඩපල ටික කරගෙන වත්ත පිටිය එලි පෙහි කරගෙන හිටියා නම් ඉවරයි කියලා. ඕ. ඊවට අහන එකක් කිය. ඒ මොණයි කියමුකෝ. මේ හම්බ කරන තුට්ටු දෙකෙන් මුළු පවුලම රකින්නේ කොහොමද? ඔයාම හිතලා බලන්න දරුවන්ගේ තාත්තේ. කිල්ල දීග යන දවසක හිස්සකින් අරින්නේ කොහොමද? අඩු තරමේ කන කර ටිකක්වත් හදලා දෙන්න එපායේ. ඉලන්දාරියෙක් හිටියේ කියලා වැඩක් තියනවද? කීයක් හරි හම්බ කරලා දෙනවද? උදේට පිට වුණාම හැමතැනම රස්ති අඩු ගහලා ගෙදර එනවා. අනේ මේ දුක කාට කියන්නද දෙන්නේ? ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් මේ විදියට මහන්සි දහන්සිය හදිසියක් අමාරුවක් වුණොත් මමත් අසනීපකාරයි. කොයි වෙලේද ජීවිතේ විශ්වාස නැහැ. දරුවන්ට අම්මා කෙනෙක් ඉන්න ඕනේ. මම ඔයාට තරහකට කියනව නෙවෙයි. මම ඔයා කමනාපයක් ඇත්තේ නැහැ. පොතට කදමු. ඒක නේ මාදවයි කොහොමද හංසියක් අඩ? කියන්තර සනීපෙන්නේ. ඊට පෙරි උණ ගේනවා. දොස්තර මාතේ මොකද කිව්වේ? දොස්තර මාතේ කියලා තිනවා බය වෙන දෙයක් නැහැ කියලා. කොකටත් ඇයි කොළඹ ගිහලා පෙන්වනවා නම් තමයි හොඳ. දැක්කනේ අපි තාත්තට වෙච්ච දේ. ඒක නෙමෙයි. ඔයාලට කියන්න බැරි වුණානේ. තුෂාන් හමුදාවට ගිහිල්ලා. ඒක කොච්චර හොඳයිද? රට ගැන හිතලා හමුදාවට යනවා කියන්නේ ලොකු වීර ක්‍රියාවක්. කිරිගෝරි සුන්න නැහැ. සෝමේ. සෝමේ. මොකද මේ මිරිහන් දෙන්නේ? හාමුදුරු වැඩලා. නායක හාමුදුරු. ගිරිගෝරි සුන්නයටයි උපවාසකම් මටයි පොඩි පණිවිඩයක් කියලා යන්ටයි ආවේ. මොකද බර කල්පනාවක? මොනවා කල්පනා කරන්නද අපේ හාමුදුරුවනේ? අපි දෙන්න මේ කතා කර ඉන්නේ මේ එදා වේල පිරිබහා ගන්නේ කොහොමද කියන්නේ. සුවපත්. ඔබ වහන්සේ පණිඩයක් එවන්න මම පන්සල පැත්ත ඇවිත් යන්න එනවනේ. වැඩි එක කොච්චර එකක්ද? එහෙනම් කතා කරගෙන අවසරයි හම්බුනේ. ඉතින් අපේ හාමුදුරුවනේ ගිරිගොරි සුන්නේ කතාවක් තියෙනවනේ තමන්ගේ හිසට තම අත මේ සෙවණැල්ල කියලා. ඒ කතාව සම්පූර්ණ නැත් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ වඩිනකොටත් අපි දෙන්න කතා කරමින් ඉන්නේ මේ ඒ ගැන.
ඔබ වහන්සේත් ඒක අහන් හිටියා වගේ හරියටම කිව්වේ කියන්නේ. ගිරිගොරුසුන් නැහැ. දුකටපත් වෙලා අසරණ වෙලා කල්පනා කර කර ඉන්න මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මයේ දේශනා කරලා ඔවුන් සුවපත් කරන එක තමයි මේ චීවරය දරාගෙන ඉන්න අපේ යුතුයකම. අපේ හාමුදුරුවෝ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා හාමුදුරුවනේ. මෙදා පාර ගොවිතැන්පත් පාළු වෙලා එදා වේලවත් කන්න විදිහක් නැතුවයි අපි ඉන්නේ හාමුදුරුවනේ. යමක්කමක් තියෙන කාලෙට ඉතින් යාළුවෝ නෑදෑයෝ ඕන් තරම්. ඒත් ඉතින් අතේ මිටේ හිට වෙච්ච දාට කහට උගුරක්වත් දෙන්න කෙනෙක් නෑ අපේ හාමුදුරුවනේ. ඒ බතිවට අපේ හාමුදුරුවනේ නරක වෙලාව කියන්නේ අර සයිමන් අයියාගේ දෝනියෙන්ද අර හංසි කෙලි ඒකි මේ මොකක්ද එකක් දැකලා බය වෙලා දෙහි කැපිල්ලක් තිබුණා. ඉතින් කීයටවත් අතාරින්න බෑනේ අපේ හාමුදුරුවනේ. පිටේ උන්නේ මේනේ. අපේ මේ උන්නේ. ඒකෙන් මේකේ ගුණේ අපේ හාමුදුරුවනේ. අතේ තිබිච්ච තුට්ටු දෙකත් ඒකටම වියදම් වුණා. කනගාටු වෙන්න එපා ගිරිගොරුසුන් නැහැ. මට තේරෙනවා. මට හොඳට තේරෙනවා. හෙට උදේ මෙන්ටක පන්සල පැත්තේ. කතාවෙන් මං ආපු කාරණෙත් අමතක වුණා නෝ. මෙදා සැරෙත් පන්සලේ පෙරහැර තියෙනවා. ඉතින් ගිරිගොරුසුන් නැලාගේ උදව්ව ඒකට අත්‍යවශ්‍ය වෙනවා. බොහෝම අත්‍යවශ්‍ය වෙනවා. එනම් මං ගිහින් අනේ ඉතින් අපේ හාමුදුරුවෝ වචනෙන් හරි මේ කරගත්ත පිනෙන් බුදුන් දැක නිවන් දකින්න ඕනි. මැනිකේ ලෙඩ බණ්ඩ ගිහින් එනවා වගේ. මාලක්කේ මාලක්කට කිව්වම් මොකද අද මේ ලෙඩ්ඩු බලන විශේෂඥ ජොස්සර් මහත්තයා නිවාඩු ගිහින්. ඉතින් අපි දෙන්න ආව ලෙඩ්ඩු ගැන බලලා වෛද්‍ය රපෝර්තු අරගෙන ඒගොල්ලන්ට විස්තර කරලා දෙන්න. මේ අපි අර ගෙට උඩහ සයිමන්ගේ පොඩි දෝනියෙන්ද ජම්බු ගහක් පල්ලෙන් වැටලා මාර වැඩේ නේ. හේතුපාල පොඩක් කටවහගෙන ඉඳින් මම මේ මිනිස්සුත් එක්ක කතා කරන්න තියෙනවා. මැනික මේ ඔය විදිහට මට තර්ජනය කරන්න කිව්වොත් අම්මා බල්ල මම ආවිල්ලා වෙනවා. මේ හේතුපාලයි ওই වගේ ඉක්මන් තීරණ ගන්න හදන්න එපා. ඇත්තමයි නගාගේ කතාවත් ඇත්ත තමයි. මම මොකටද එච්චර ඉක්මන් වෙන්නේ නේද නගා? මේ මිනිස්සුත් බලාගෙන ඉන්නවා. ඉවර නැද කතාව? ඉවරයි. වැඩ කෝටියක් තියාගෙන ආවේ. වරන් යන්න. එන්න. ඒ දෙවරිය තමයි. ඉස්සු පොල්ලේ. අප්පච්චි මගේ අම්මා ආයෙත් එන්නේ නැද්ද? එයාට එන්න කියන්න. මම මේ ඉන්න ගමන් කල්පනා කළේ අපේ දෝනියන්ද පංගඩාතු කරාගෙන ඉන්න දොස්තර මහත්තයා ගැන. නරකද ටිකක් විපරම් කරලා බැලුවා. මොකද අද මැරිච්ච මල කඳක්වත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ. හාන්සිදුව කිව්වා ඒ මහත්තයා හරි හොඳ ගුණ යහපත් කෙනෙක් කියලා. ඒක නම් එහෙම තමයි.
ඒ උනාට අහලා තියෙනවනේ කොල්ලෝ බල්ලෝ වගේ කියලා. මතකද? සාලිය මහත්තයාගේ නෝනා දරුවයි සාලිය මහත්තයයි තනි කරලා වෙනත් මහත්තයෙක් පංගඩාතු කරගෙන ඒරොප්පේ ගියා. අන්තිම මොහොතේ දරුවාගේ මලගමටත් ඒ අම්මා නෑනේ. දරුවාද ලොකු සැහැට ගත්ත කෙනාද ලොකු. හිතලා බලන්න ඕනවා. ජීවිතයක් ඇති කරන්නේ නැති කරන්නේ ආදරය කියන අකුණු හතර තමයි සංක. මට ලොකු බයක් තියෙනවා. ඔයා මට දීපු ආදරේ මගෙන් උදුරගෙන වෙන කාට හරි දෙයිද කියලා. ඔයා මොනවද මේ කියන්නේ හන්සි? මම මගේ අම්මා තාත්තගෙන්වත් සහෝදර සහෝදරයින්වත් ආදරේ ලැබු කෙනෙක් නෙමෙයි. හැමෝගෙම ජීවිතේ වටිනාකම මට හොඳට දැනෙනවා. මට මේක ඔයාලට වචන වලින් කියන්න අමාරුයි හන්සි. හිමින් ඔය හොඳ තනකොළ ටික තියහන්. කොතෙන්ද? හේතුව අනේ බලපංකෝ බම් මගේ අර තෙල් බෝතලේ තෙල් ටික හින්දෙන්න කොහෙද දුවන්නේ? ඇයි තෙල් බෝතලේ බලන්න කියලා කිව්වේ? කෙහෙම්මල. තෙල් බෝතලේ බලන්න දෙයක් නැහැ. ඒක හින්දෙනකන් ඉලුවා. හොඳක් නෑ කකුලේ. හොඳක් වෙයිද මැනිකේ හොඳක් වෙයිද? හන්දියේ සුමනදාසය මාත් එක්ක කිව්වා අර තෙල් බේත්කාරයා අලි හොරෙක්ලු. ඌ පොල් තෙල් පාට කරලා විකුණනවලු. නෑ නෙමෙයි ඔව්. කොතෙන්ද? හේතුව? කවුද ඩෙන්ගු තෙල් විකුණන්නේ පුරුදු හඬක් වගේ. අනිවාර්යයෙන්ම පිටරටින් ආපු සුද්දෙක් වෙන්න ඇති. මැනිකේ පකඩ ගැන අහලා තියෙනවද? මොකද? මේ පකඩ අර මොටයි කාර්ය වඩෙත් එක්ක ටේස්ට් එකට ගානේ පකඩ. හරි. ආ කැට්ටුවට ගියා මිතුරු සල්ලි වලින් කකා එන්නේ. ඔය පකඩ සොකට කියලා නම වෙනස් කරලා පිටරටින් ගෙනල්ලා වික්කොත් අපේ කට්ටිය උඩ දාගෙන ගිහින් ගන්නෙ. අන්න පකඩ සොකට කළා වගේ ඔය පිටරට ඉංග්‍රීසි බෙහෙතකුත් නම වෙනස් කරලා ඩෙන්ගු තෙල් කියලා විකුණනවා ඇති. හේතුව මෙහෙවරේ බලපං අර ගහ යට හිටපු එළු රැවුලා නේද? අඬ ගහපන්. හොඳින් අඬ ගහපන්. ඩෙන්ගු. ඔහොම නෙවෙයි. මිස්ටර් ඩෙන්ගු. එන්නකෝ. මිස්ටර් ඩෙන්ගු. ඩෙන්ගු. මහා දාවන තරංගය. මාරට පසින දෙන්න. පාර දෙපසින දෙන්න. මේ මහා දහවකින් ඉතාම වේගෙන් සාද බලන්න පන්සල් ගියාම මට සෙල්ලම් බඩු ගොඩාක් අරන් දෙනවා.
පුතේ කෑම විදලා තියෙනවා. ඇවිත් කන්න. එන්න. අයි පුතේ බඩගින්න නැතුවද? අම්මේ මේවා දැන් මේ කන්න තියන්නේ ආලු කෑල්ලක් මස් කෑල්ලක් නැතුව හැමදාම පුදුම කර්මයක්නේ මේක. අන්න ගිරිගෝරිය. ඒ ගිරා. ඔබ නවතියක්? ගිරා මේ වරේ. අද නම් අපිට මාරු වෙන්න බැරි වුණා නේ. අනේ මේ අපේ රත්තරන් මහත්තයා නෝය. මං කොහොමදත් මේ හෙට අනිද්දාට හම්බෙන්නේ කියලා හිතන් හිටියේ. දැන් ඉතින් හම්බුණානේ. වැඩිපුර කතා එපා ළඟනවපන්. මේ ගිරා ඔබ දැනගනින් අපේ මේ මුදලාලි හොඳට හොඳයි නරකටත් හොඳයි. මොකද්ද බලේ ආයිසරයක් වුණ මගේ කන ඇහෙන්නේ නැහැ නෝය. බේ කන් ඇහෙන්නේ නැත්නම් අර සැටලයිට් කණුවක් කරන් කණේ හයි කරගනි. ඒක නම් හොඳයි මුදලාලි. ඒක හොඳයි. ඔබට මොකටද ඒක? නෑ එහෙම වුණාම මට සලමන් කාන්ගේ ජුහි චවුලගේ චිත්‍රපටි බල ඉන්න පුළුවන්. බලන්න නෙමෙයි අහන්න පුළුවන්. උඹ ඒක පැත්තට අහගනින්. ගිරා ගනින් මාස් 3 පොලිය. අනේ මේ මං අපේ මුදලාලි මහත්තයාව හම්බෙන්න හිතන් ඉන්නකොටම තමයි මේ අපේ සෝමලතාට බඩේ රුදාවක් හැදලා ස්පිතාලේ නැවැත්තුවේ. මොකද කිව්වේ? සෝමලතා අක්කර බඩේ රුදාවක් හැදිලාලු. මගේ කන් ඇහෙනා මිනිහෝ. ඉතින් ගිරෝ වැඩිපුර තෙල් පුච්චන්න නැතුව ෂෝට්කට් දැම්ම නම් ඉවරයිනේ. ආන්න දැක්කද අපේ මුදලාලි හොඳට හොඳයි නරකටත් හොඳයි. මේ අපේ ගල්කුරී වැඩ කරන සයිමන් අයියාගේ දූ බඳින්නේ දොස්තර මහත්තයා මේ මට මෙන්න මේ බෙහෙත් තුන්ඩුවක් දීලා කිව්වා හැන්දෑ වෙනකොට මේ බෙහෙත් ටික අරන් එන්නී කියලා. කොහෙද ඉතින් අපේ උන් උනාට ඉතින් මහත්තයලා අපිට තිනු දව් නෑනේ උන්ගෙන්. මම මේ කල්පනා කළේ මේ අතේ 7-5ක්වත් ඇතුව කොහොමද මේ බෙහෙත් ටික අරගන්නේ කියලා. ගිරා ඔබ මානසිකාරය තමයි. ඒ වුණාට කතාවක් තියෙනවානේ වැරදි කිරීම මනුෂ්‍ය ගතියයි සමාව දීම දේව ගතියයි කියලා. එහෙනම් මෙන්න මේක තියාගන්න. කීයද මුදලාලි දෙන්නේ? ඒක ලියා ගන්න ඕනේ නැහැ. අනේ ඉතින් අපේ රත්තරන් මුදලාලි මහත්තයා මේ කරපු පිනෙන් බුදුන් දැක නිවන් දකින්න ඕනේ. බෑවද කියලා. මං ඉන්න. අම්මපා මුදලාලි මට හිතෙනවා ගිරිගෝරිස්ට අඬ ගහලා තව රුපියල් 500ක් දෙන්න. ඒ මොකටද? නෑ ඉතින් බුදුන් දැක නිවන් දකින්න එක රුපියල් 500ට කරගන්න බෑනේ. බැහැ ඉච්ච කතාව වැඩක් නැහැ. අපි දැන් ඉස්සෙල්ලා මම ස්පිරිතාල. ඇයි මුදලාලිට මොකක් හරි අමාරුවක්ද? බේත් ගන්නද? නෑ යක සෝමලතා බලන්න. යයි. මිසි මේ පහේ ඇඳ කොහෙද? එහා පැත්තේ ඇඳ. මෙතන එහා පැත්තේ. ඉන්නේ යක්. මුදලාලි හේතුමල්ලි සෝමක්කේ එලාගේ බඩේ රුදාවක් කිව්වේ අනේ එහෙම දෙයක් නෙමෙයි මුදලාලි මේ ටික කියන්නේ අපේ මිනිස්සයවත් මුණ ගැහුණද මුණ ගැහුණා විතරක් නෙමෙයි ඔන්න මුණ ගැහිලා රුපියල් 500ක දඩකොලයකුත් දීලා ගියේ මුදලාලිට නේද මුදලාලි ඔය ලෙඩ බලන්න අපෝ යන්න දැන් වෙලා ඉවරයි කරුණාකරලා ඊට යන්න පුදුහුතනම කාපියකා සෝමලතා කිසි දෙයකට බය වෙන්න එපා. ඉස්පිරිතාලේ දොස්තරලා ඉන්නවනේ. මොකකට බය වෙන්නද? දොස්තර මහත්තයලාට කියලා ලෙඩ සුව කරගෙන සෝමක්කා ගෙදර යන්න. දොස්තර මහත්තයලාට හොයාගන්න බැරි ලෙඩක් තිබුණොත් ඔන්න අපේ මුදලාලි මහත්තයට කියන්න. මුදලාලි ඉතින් ඕනම ලෙඩකට වේද දෙන්න රුසියානේ. අනේ මල්ලිගේ කට. යන්න නම් හිතක් නෑ. ඒ වුණාට යන්න කියලා කිව්වනේ. විකාර කතා කරනවද? යන්. ඈ එන්න. සෝමක්කේ මේක තියාගන්න. ය.
හංසිදුවේ මේ තැඹිලි වතුරට නිදා ගන්න. එන්න. අම්මේ. හයි පුතේ. අද ටිකක් අමාරුයි වගේ අම්මේ. දුවේ. මොකෝ? මේ කෙල්ල ටිකක් අමාරුයි වගේ. ඔයා අද වැඩට යන්න එපා. අපි දොස්තර කෙනෙකුට පෙන්නමුද? ඇති යන්තම් දැන්වත් මොලේ පැතුණා. අර සිල්වර් ළමගේ ත්‍රිවිලක් ගන්න ගමු. අනිකම් පුතේ පුතේ ඇයි මං පොඩි වැඩා අනිකට එනවා මෙහි. නංගිට අමාරුයි. අර සිල්වර් ළමගේ ත්‍රිවිලක් අරගෙන එනවා. උන නේද? මට ගල එකයි නා. අනිකට එනවා ඈ. දුවගේ අඳුන් ටික ලෑස්ති කරන්න. මම කරෙන් දුවක් දාගෙන ඉන්න. අනිකට අනික. දුවේ අපි ටික නැකිටගමු පුතේ. හිමි පුතේ. සාලිය මහත්තයා පන්සලේ අපේ වගකීම තමයි මුළු සමාජෙම යහමගට ගන්න එක. ඇතැම් උදවිය ඉන්නව මහත්තයෝ තණ්හාව ආශාව වැඩිකමට බල්ලෝ මරලා හරි කමන්නේ සල්ලි හොයනවා කියන අරමුණේ දැක්ක නේද? සල්ලි උඩ නිදාගෙන හිටපු රත්තරන් මුදලාලිටයි කාපටිකමෙන් වංචාවෙන් බොරුවෙන් ජීවත් වෙච්ච ගිරිගෝරිස්ටයි අන්තිමේට මොකක්ද වුනේ? නොවිඳිනා දුක් විඳලා තමයි උන්දලට මැරෙන්න උනේ. මේ වගේම ජනතා නියෝජිතයන් අපේ රටේ ඉන්න නිසා තමයි මහත්තයෝ මේ රට මුළු ලෝකෙම හිඟා කන තත්ත්වයටපත් උනේ. කතාවක් තියෙනවනේ මහත්තයෝ රජකම් කළත් කලකම් පළ දෙනවා කියලා. වැඩිය ඕනි නෑ මහත්තයෝ. අපේ පන්සල්වලත් ඉන්නවා සල්ලි හම්බ කරන්නම බොරුවට සිවුර පොරෝ ගත්තේ උදවිය. පන්සලේ අරක හදන්න මේක හදන්න ඒක හදන්න කියලා ගමේ එදා වේලවත් කන්න නැති උන්ගෙන් ආධාර එකතු කරනවා. හැබැයි ඉතින් හදපු පන්සලක් නම් පේන්නවත් නැහැ. ඒක එහෙම කියමුකෝ. සාලිය මහත්තයා අහලා තියෙනවනේ. කර්මය නඩු අහන දවසට ඒ වෙනුවෙන් පෙනී සිටින්න ලෝකෙ කිසිම නීතිඥවරයෙකුට බෑ මහත්තයෝ. සාලිය මහත්තයා අපේ මේ දුක තුනී කරගන්න තියෙන ලේසිම මාර්ගය තමයි අපේ තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සත් ධර්මය විතරයි මහත්තයෝ. අප්පච්චි ඔයා මට ආදරේ නේද? මමත් ඔයාට ගොඩාක් ආදරේ. ඔව් මං ඉන්නේ පණංකන්ද ඉස්කෝලේ. අද ලෙක්චර් එකකට ආවා. ඔව්නේ ෆෝන් එකේ සිග්නල් තිබ්බේ නැහැ. මොනවා? හංසි ඇඩ්මිට් කළා? හරි මං එන්නම්. ડોક્ટર සංක බය වෙන්න දෙයක් නැහැ හංසි. සංක ළඟම එනම ඇති. ඔයා ටිකක් රෙස් කරන්න.
ඇයි මයි පුතේ මයි වස්තුවේ කුරා කුඹියකටවත් කරදරයක් කරලා නෑ මගේ රත්තරන් පුතේ. පුතාට තුනුරුවන්ගේ සරණයි පුතේ. බය වෙන්න එපා පුතේ. කරුණාකරලා ඔයාලා පොඩ්ඩක් එළියට යනවද? එයාගේ ලේ එකක් ගන්න හදන්නේ. හංසි මොකද මේවා බය වෙලා? අනන්න එපා හංසි. දැන් මං ආවනේ. දැන් බය වෙන්න එපා. දැන් රෙස්ට් කරන්න. රස්මී ඩොක්ටර් ලැබේ ටිකකට එන්න කිව්වා. අඬන්න එපා මගේ රත්තරන් පුතේ. ඇයි වස්තුවේ මොන බයයි අම්මේ. බය වෙන්න එපා පුතේ. මම ජීවත් කරන්න තාත්තා මියත් එක්ක කොයිතරම් ගල් ගඩන්නේද? අම්මගේ මේ මුගිරි වලටයි තාත්තගේ මුගේ බදාම ණය ගැන්නේ තාත්තේ. පුතේ බය වෙන්න එපා පුතේ. මගේ ජීවිතේ දීලා හරි මං උඹ බේරගන්න. මුගේ අම්මයි ඩොක්ටර් දැන් දවස් දෙකක් විතර උණ තියෙනවා. අඩු වෙන්නේ නැහැ.
බය වෙන දෙයක් නෑ. ඒ දවස් දෙකක් තුනක් එක දිගටම උණ තිබුණොත් එහෙම ඇස්සට දෙදෙනවා නම් වමන යනවා නම් කුන් දෙකක් මොවගේ තියෙනවා නම් ඇඟේ පළු දානවා වගේ නම් ඒක වෛරස් තුනක් වෙන්න පුළුවන්. මේ මං කියපු රෝග ලක්ෂණ වලින් එකක් හරි තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට බයිවිල මාව හම්බ වෙන්න. මේ බෙහෙත් ටික බොන්නකෝ. ඒතර අඩුයි. ගොස්ත. ගණනක්ම මා නුඹ උර මත ගාවා මගේ රත්තරන් පුතේ නුඹ පීනන් ආවා මගේ ජීවිතය නුඹ මට නැවතත් පෑවා මගේ රත්තරන් පුතුනේ නුඹ බුදුවේ බලන්න අර ඈත කඳු වැටියේදී ඉර ලස්සනට බෑගෙන යනවා. ඔය බෑගෙන යන ඉරම තමයි උදේට ආපහු පායන්නේ. ඒ වගේම තමයි අපේ ජීවිත ඇති වෙනවා නැති වෙනවා. මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. පණ ඇති පණ නැති දේවල් පමණක් නෙමෙයි. ගහකොළ සතා සිව්පාවන් පවා යම් කිසි දවසක මේ ලෝකෙන් නැති වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි. මේ සෑම දෙයක්ම පවසන අපිත් මේ ලෝකෙන් සමුගන්නවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාව ධර්මය. මෙවැනිම සිංහල චිත්‍රපට සෞඛ්‍ය හා අධ්‍යාපනික වැඩසටහන් ටෙලිනාට්‍ය හා සංගීත වැඩසටහන් මෙවැනි බොහෝ දේ එසනින් ඔබේ දුරකථනයට ගෙන්වා ගන්න අපේ ශ්‍රී මතක TV YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. නැතිනම් ගම්මානයට ගිම්මානයේ චිත්‍රපටය සබ්ස්ක්‍රයිබ් කරන්න.